දොළ මත දිදුලන පෙන පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත. ඈත ඉඳන් ගඩොල් බිත්තියක් දිහා බලනකොට ඒක එකම ගොඩනැගිල්ලක් විදියට පෙනුනට ළඟට ගියාම ඒක හැදිලා තියෙන්නේ ගඩොල් කැට විශාල ප්‍රමාණයකින් කියලා පේනවා වගේ. ඔයාගේ ඇඟේ කෑල්ලක් zoom කරගෙන ගියොත් පෙනේවි ඒක හැදිලා තියෙන්නේ චූටි සෛල ගොඩාරියකින් කියලා. ඔයාගේ මුළු ඇඟම ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ සෛල ට්‍රිලියන 37කටත් වැඩි ගානකින්. මේකත් වෙනම ලෝකයක්. අපේ ලෝකේ සෝමේ මාමලා, සෝම තිලකලා, සිරිසෝමලා, ගුණසෝමලා ඉන්නවා වගේ මේ හැම සෛලයක් ඇතුළෙම ඉන්නවා ක්‍රෝමසෝමලා. ක්‍රෝමසෝමයක් කියන්නේ පැටලිලා ඇඹරිලා ගුලිවෙච්ච DNA නූල් බෝලයක්. ඔයාගේ විතරක් නෙමෙයි. ඔයා සොරතලයට ඇති කරන බල්ලාගේ, පූසගේ, කුරුල්ලන්ගේ වගේම ගස්කුලන් වලත් මෙයාලා ඉන්නවා. ඒ අතින් බැලුවම අපි හැමෝම එකම බෝට්ටුවේ. ඔක්කොම එකයි. ඔයාගේ හැම සෛලයක් ඇතුළෙම එකිනෙකට වෙනස් ක්‍රෝමසෝමලා ජෝඩු 23 ගානේ සතුටින් කල් ගෙවනවා. ඒ කියන්නේ එක සෛලයක් ඇතුළේ ඉන්න ක්‍රෝමසෝමලාගේ ඔක්කොම එකතුව ගත්තොත් 46ක්. මේ වගේ මේ 46 එක සෛලයක් ඔයාගේ අම්මගේ බඩේදී දිගට බෙදිලා තමයි ඔයාව හැදුනේ. ඒ නිසා ඔයාගේ ඇඟේ කොහෙන් සෛලයක් අරන් බැලුවත් හැම එකේම මේ කට්ටිය එකම වගේ. ඒ සෛලෙත් ඉන්නේ මේ ක්‍රෝමසෝම ළමයි, අනිත් එකෙත් ඒ කට්ටියමයි, ඊළඟ එකෙත් ඒ කට්ටියමයි. මේ සෝමලා ගාව තමයි ඔයාලා ගැන විස්තර සේරම තියෙන්නේ. ඒ කිව්වේ ඔයාගේ කොණ්ඩේ පාට, මූණේ හැඩේ, ඇස්වල හැඩේ වගේ ඔයා බාහිර පෙනුමෙන් කොහොම කෙනෙක් වෙන්න ඕනද කියන උපදෙස් තියෙන්නේ මේ ක්‍රෝමසෝමලා ඇතුලේ ලියවිලා. ඒ උපදෙස් සහිත පොඩි කෑලි වලට අපි කියනවා ජාන කියලා. කොටින්ම ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා බාහිර පෙනුමෙන් තීරණය වෙන්නෙත් මේ ක්‍රෝමසෝමලා හින්දා. ඔයාගේ හැම සෛලයකම වාගේ ඉන්න මේ 46 දෙනාගෙන් 23 දෙනෙක් ආවේ ඔයාගේ තාත්තගෙන්. අනිත් 23 දෙනා ඔයාගේ අම්මගෙන්. ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි සෛලයක් ගත්තත් මේ විදිහමයි. 23ක් ආච්චිගෙන්, 23ක් සීයාගෙන්. ආච්චිගේ සීයාගේ ගත්තත් ඔය කතාව ඔහොමමයි. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුගේම සෛලවල ක්‍රෝමසෝමලා 46ක් හැදිලා ඉන්නේ ඔය ක්‍රමයට. ඔයාගේ වගේම ඔයාගේ අම්මගේ තාත්තගේ ඇඟවල් වල තියෙන සෛලවලත් මුළු ක්‍රෝමසෝමලා 46 ගානේ තිබ්බට ඔයාව හැදෙනකොට ඒ 46න් හරියටම භාගේ ගානේ අම්මගෙන් 23කුයි තාත්තගෙන් 23කුයි එකතු වෙලා තමයි ඔයාට ආයෙමත් 46ක් එන්නේ. ඒ නිසා ඔයාගේ තාත්තගේ ඇඟේ අම්මගේ ඇඟේ කොතනක හරි 46 ගානේ තිබ්බ සෛල ටිකක් 23 ගානේ වෙන සෛල වලට පරිවර්තනය වෙලා තියෙන්න ඕනේ ඔයාව හැදෙන්න නම්. ඔයාගේ තාත්තට ඕක උනේ එයාගේ වෘෂණ කෝෂවල. අම්මගේ නම් ඩිම්බ කෝෂවල. දැන් තාත්තගේ අම්මගේ ගාව ක්‍රෝමසෝමලා 46ක් තියෙනවා ඕන්න. තාත්තයි අම්මයි මේ 46න් ඉස්සෙල්ලා කිව්වා වගේ 23 ගානේ වෙන සෛල හදන වෙලාව ලං වෙනකොට ආච්චිගේ සීයාගෙනුයි ආපු ක්‍රෝමසෝම ජෝඩු එකිනෙකට බදා ගන්නවා. පරණ පුරුද්ද නෑ. කොච්චර තදට බදා ගන්නවද කියනවනම් ආච්චිගෙන් ආපු ක්‍රෝමසෝම වල කෑලි සීයාගෙන් ආපු ඒවට ගිහින් සීයාගේ ක්‍රෝමසෝම වල කෑලි ආච්චිගේ ක්‍රෝමසෝම වලට ගිහින් පැටලෙන තරමට තදට බදා ගන්නවා. ඔයාගේ අතීත කතාවට සම්බන්ධ ඊළඟ වීඩියෝ වලටත් මේ බදා ගැනීමේ සිද්ධිය හරිම වැදගත්. හැබැයි ඉතින් මේ ලෝකෙ වගේම තමයි. වැඩි වෙලාවක් ජෝඩු වලට මෙහෙම බදාගෙන ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. සෙන්ට්‍රියෝලා කියලා සිකියුරිටි මාමලා දෙන්නෙක් මේ හැම සෛලකම මුරට ඉන්න හින්දා ඒගොල්ලෝ කම්බ දාලා මේගොල්ලන්ව දෙපැත්තට අදිනවා. hina යන වැඩේ කියන්නේ දෙගොල්ලෝ වෙන් වෙන වෙලාව වෙනකොට මෙන්න બોලේ ජෝඩු වල කෑලි මාරු වෙලා. ඒ කියන්නේ ආච්චිගේ පරම්පරාවේ වගේ කම්පැති හැදෙන්න කියලා තියෙන උපදෙස් මාලාව තිබ්බ දැනට මෙන්න ඒ වෙනුවට සීයාගේ පරම්පරාවේ වගේ කන් ඉන්නයි කියලා උපදෙස් සම්බන්ධ වෙලා වගේ. 100% ආච්චිගේ හරි සීයාගේ හරි කියලා කියන්න බැරි වෙන තරමට මේවා මිශ්‍ර වෙලා දැන්. ඉතින් ජෝඩු විදිහට හිටපු මේ ක්‍රෝමසෝමලා 46 දෙනාගෙන් අහඹු විදිහට එක ජෝඩුවකින් එක ගානේ 23ක් තමයි මෙහෙම දෙපැත්තට ඇදිලා වෙන් වෙන්නේ. ඉතින් දැන් මේ වගේ කලවම් වෙච්ච ක්‍රෝමසෝම 23 ගානේ තියෙන සෛල මිලියන 100ක් විතර ඔයාගේ තාත්තා එක සැරේට හැදුවා. කලින් කියපු මිශ්‍රවීම සහ අහඹු ආකාරයට දෙපසට සිදු වූ වෙන්වීම ඒ හැම සෛලයක්ම හදනකොට සිද්ධ වුණු හින්දා මේ සෛල මිලියන 100ම එකිනෙකට වෙනස්. මේ මිලියන 100න් එකක් තමයි
ඔයා හරියටම කිව්වොත් ඔයාගේ භාගයක් මොකද ඉතුරු භාගය තාම තියෙන්නේ අම්මා ගාවනේ. හරියටම කිව්වොත් ඔයාගේ එක සෛලක ඉන්න ක්‍රෝමසෝම් වලගෙන් භාගයක්ම තිබුණේ මේ සෛල මිලියන 100න් එකම එක සෛලක. අනිත් සේරම අය ඔයාගේ සහෝදර සහෝදරියෝ වගේ. මේ මිලියන 100ම ඔයාගේ අම්මගේ බඩ දිහාවට පීනගෙන ගියාට අම්මගේ තියෙන ක්‍රෝමසෝම 23 සෛලයක් එක්ක එකතු වෙන්න ගොඩාක් වෙලාවට chance එක තිබ්බේ එකම එක සෛලකට විතරයි. ඒ තමයි ඔයා. ඉතින් ඔන්න මේ එකතු වීමෙන් පස්සේ මේ හැදුණු ක්‍රෝමසෝම වල 46 සෛලය බෙදිලා කොපි වෙලා ඔයාව හැදෙනවා. ඉතින් අර කලින් කියපු බදාගෙන මිශ්‍ර වීම ඔයාගේ ක්‍රෝමසෝම වලට සිද්ධ වුණු නිසා තමයි පොඩි කාලේ ඔයා බලන්න එන කටකාර ඇන්ටිලයි ආඩම්බරකාර මාමලයි ඔයා ගැන එක ලෝවෙත් නැති විචාර දෙන්න ගත්තේ.